සිදුවන වෙනස් වීම තමයි ප්‍රාග්ධන ගිණුමෙන් ගලපන්නේ. මම ඔයාලට උදව් කරා දිගු කාලීන හිමිකම කියන්නේ මොකක්ද කියලා හඳුන ගන්න. දිගු කාලීන හිමිකම වෙනස් වීමට බලපාන එක ගනුදෙනුවක් තමයි පෞල් ව්‍යාපාරය ආරම්භ කිරීමට යොදවන මුදල් කියන එක. පැහැදිලිද? ඒ වගේම කාන්තනදුව පෞල්කරුවෙක් පෞල් ව්‍යාපාරයෙන් ඉවත් වීම කියන්නේ දිගු කාලීන හිමිකම සිදුවන වෙනස් වීමක්. පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. සිසුවිදුව ප්‍රාර්ථන ගිණුමට අපි මූලිකවම ගලපන්නේ හවුල්කරුවන්ගේ මොන හිමිකමේ සිදුවන වෙනස් වීමද? සිසුවිදුව අපි හවුල් ව්‍යාපාරයක දිගු කාලීන හිමිකමේ සිදුවන වෙනස් වීම තමයි ගලපන්නේ මොන ගිණුම හරහාද? ප්‍රාග්ධන ගිණුම හරහා. එතකොට මම ප්‍රාර්ථන ගිණුමට ගලපන ගනුදෙනු දෙකක් මේ වෙනකොට කියලා දුන්නා. එක ගනුදෙනුවක් තමයි හවුල් ව්‍යාපාරය ආරම්භ කිරීමට යොදවන සම්පත්. හරිනේ? තව ගනුදෙනුවක් තමයි මොකද්ද? හවුල්කරුවන් ඉවත් වීම. ඉවත් වීම. හවුල්කරුවන් ඉවත් වෙනකොට වෙනස් වෙන්නේ කෙටි කාලීන හිමිකමද දිගු කාලීන හිමිකමද? දිගු කාලීන හිමිකම. දිගු කාලීන හිමිකම හරියටම හරි. 3 කීර්ති නාමය ගැලපීම. මේක ඔයාලට ඉගෙන ගන්න නැති හවුල් ව්‍යාපාරවලදී විතරක් උසස් පෙළදී හම්බ වෙන අලුත් කොටසක්. කීර්ති නාමය ගැලපීම. පැහැදිලිද? හරිනේ? එහෙනම් මෙන්න මෙච්චරයි උසස් පෙළදී හදන උසස් පෙළ කියන්නේ හවුල් ව්‍යාපාර ආයෙ හම්බ වෙන්නේ නැහැ මම හිතන්නේ. හරිනේ? උසස් පෙළ මට්ටමේදී හදන හවුල් ව්‍යාපාර ගණන් වල මෙන්න මේ තුන තමයි තියෙන්නේ. හරිනේ? මෙන්න මේ තුන තමයි තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රාග්ධන ගිණුමට ගලපන දේවල් තුනයි. ඔයාලා පොඩි නෝට් එකක් හදාගන්න. ඔයාලා දන්නවා නෝට් එකක් හදාගන්න පොඩියට. හරිනේ? හවුල් ව්‍යාපාරයේ හිමිකම කොටස් දෙකයි. කෙටි කාලීන හිමිකම වෙනුවෙන් ජංගම ගිණුමක් හදනවා. දිගු කාලීන හිමිකම වෙනුවෙන් ප්‍රාග්ධන ගිණුමක් හදනවා. ප්‍රාග්ධන ගිණුමට ගලපන ගනුදෙනු වර්ග තුනයි. ආරම්භ කිරීමට යොදවන සම්පත් ප්‍රාග්ධන ගිණුම තුලින් ගැලපිය යුතුයි. හවුල්කරුවන් ඉවත් වීම ප්‍රාග්ධන ගිණුම තුලින් ගැලපිය යුතුයි. කීර්ති නාමයේ ගැලපීම ප්‍රාග්ධන ගිණුම තුලින් ගැලපිය යුතුයි. හරිනේ? දැන් මට ඔයාලට කියලා දෙන්න ලේසි. දැන් මට කියන්න පුළුවන් මීට අමතරව හවුල්කරුවෝ වෙනුවෙන් තව මොනවා හරි ඒවා තිබුණොත් ඒව ගලපන්න ළමයි මොන ගිණුමෙන්ද? ජංගම ගිණුමෙන්. හරි ලේසි වැඩේ දැන්. ඇයි මම නෙමෙයි ප්‍රාර්ථන ගිණුමට එන ටික කිව්වා. ජංගම ගිණුමට එන කෙටි කාලන ඔය චූටි චූටි සිප්පි කැලේ ටික ළමයි කියන්න බෑ එහෙම. ගොඩක් දේවල් තියෙනවා ජංගම ගිණුමේ. ඒ කියන්නේ ඔයාලා උසස් පෙළදී ජංගම ගිණුමයි ප්‍රාර්ථන ගිණුමයි හදපුවාම වැඩිපුර ලියවෙන්නේ ජංගම ගිණුමේ. මොකද ප්‍රාර්ථන ගිණුමේ ලියන්න තියෙන්නේ ගනුදෙනු වර්ග 3යි. ආරම්භ කිරීමට යොදවන සම්පත්, හවුල්කරුවෙක් හවුල් ව්‍යාපාරයෙන් ඉවත් වීම, හරිනේ? ඒ වගේම කීර්ති නාමය ගැලපීම. කීර්ති නාමය ගලපන එකත් මම කියලා දෙනවා. නේ? කීර්ති නාමය ගලපන එකත් මම කියලා දෙන්නම් ඔයාලට. හැල්ල කතාව දාගන්න පොඩි නෝට් එකක්. හවුල් ව්‍යාපාරයක ජංගම ගිණුමක් ඔයාලට හදන්න වෙනවා. ජංගම ගිණුමක සහ ඔයාලට ප්‍රාග්ධන ගිණුමක් හදන්න වෙනවා. දාගන්න පොඩි නෝට් එකක්. ප්‍රශ්න තියෙනවා අහන්න.
හරි. දැන් කතාව මේ වෙනකොට දේවල් තුනක් හරි. සෝරි දේවල් දෙකක්. ජංගම ගිණුමේ කතාව කියලා දීලා තියෙනවා. ප්‍රාර්ථන ගිණුමේ කතාව කියලා දීලා තියෙනවා. ප්‍රාර්ථන ගිණුමට දාන ගනුදෙනු වර්ග තුනක් මම කියලා දීලා තියෙනවා. මොනවද අමාශදුව ජංගම ගිණුමට දාන ගනුදෙනු වර්ග තුන? සර් ප්‍රාග්ධන ගිණුමට නේද? අන්න හරි. සෝරි. ප්‍රාර්ථන ගිණුමට දාන ගනුදෙනු වර්ග තුනක් මම කියලා දීලා තියෙනවා. ඒ ගනුදෙනු වර්ග තුන විතරයි උසස් පෙළදී තියෙන්නේ. මොනවද ගනුදෙනු වර්ග තුන? හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට යොදන සම්පතුයි හවුල්කරුවන් ව්‍යාපාරයෙන් ඉවත් වීමයි කීර්තිනාමය ගැලපීමයි. නියමයි. කීර්තිනාමය ගැලපීමයි. ඔන්න ඔය තුන දාලා තමයි ප්‍රාර්ථන ගිණුම හදන්නේ. හරි. හවුල් ව්‍යාපාරයක එතකොට කාංචනා දුව හිමිකම කියලා කියන්නේ ජංගම ගිණුම එකතු කිරීම මොන ගිණුමද? ප්‍රාග්ධන ගිණුම. ප්‍රාර්ථන ගිණුම හවුල් ව්‍යාපාරයක මුළු හිමිකම සමානයි ජංගම ගිණුම එකතු කිරීම ප්‍රාග්ධන ගිණුමට. හරි. ඔන්න විභාගෙට හදන්න ඕන දේවල් දෙකේ පොඩි කාරණාවක් ඉවරයි. කියන්නේ මෙන්න මේක විභාගෙට හදන්න වෙනවා කියලා දැන් ඔයාලට අදහසක් තියෙනවා. හරිද? ඊළඟට ඔයාලට විභාගෙට අනිවාර්යෙන් හදන්න වෙනවා ලාභ විසර්ජන ප්‍රකාශය කියමුකෝ. අනිවාර්යෙන් හදන්න වෙනවා විභාගේ ලාභ විසර්ජන ප්‍රකාශය. හේතුව තමයි ලාභ විසර්ජනයක් A level වල ආයෙ වෙන කිසිම ගානක හම්බ වෙන්නේ නැහැ. ජංගම ගිණුම හම්බ වෙන්නේ නැහැ වෙන කොහෙවත්. ප්‍රාර්ථන ගිණුම වෙන කොහෙවත් හම්බ වෙන්නේ නැහැ. ලාභ විසර්ජනය වෙන කොහෙවත් හම්බ වෙන්නේ නැහැ ළමයි. හරිනේ? ඒ නිසා ඔයාලට මේකෙදී ලාභ විසර්ජනයේ පෞල් ව්‍යාපාර ගානේදී හදන්න සිද්ධ වෙනවා. හරිනේ? පෞල් ව්‍යාපාර ගානේදී හදන්න සිද්ධ වෙනවා. හරි. දැන් ඉගෙන ගන්න යන්නේ ලාභ විසර්ජනය කියන්නේ මොකක්ද කියලා. නේ? දැන් අපි ඉගෙන ගන්න යන්නේ ලාභ විසර්ජනය කියන්නේ මොකටද කියලා. බලමු වැඩි. හඳිනවා මම බෝඩ් එකේ දානවා ආදායම් ප්‍රකාශනයක්. ඔන්න විකුණුම් අඩු කරා විකුණුම් පිරිවැය එනවා දල ලාභය. ඒක පුද්ගල ව්‍යාපාරයක ඉස්කෝලේ කරලා ඇති කියලා මම හිතාගෙන මම මේක නිකන් ලියනවා. විකුණුම් මොකද මම ඉගෙනුවේ නෑ මේ ටික. තාම විකුණුම් පිරිවැය දල ලාභයට එකතු කරනවා වෙනත් ආදායම්. ඊට පස්සේ ඒකෙන් අඩු කරන්න පටන් ගන්නවා බෙදා හැරීමේ වියදම්, පරිපාලන වියදම්, වෙනත් වියදම්, මූල්‍ය වියදම්. ඊට පස්සේ ආවා සුද්ධ ලාභය. මොනවද තිබුණේ? ආදායම් ප්‍රකාශනයේ ගියා විකුණුම් පිරිවැය දල ලාභය. ඊට පස්සේ ඒකට වෙනත් ආදායම් එකතු කරා බෙදා හැරීමේ වියදම්, පරිපාලන වියදම්, වෙනත් වියදම්, මූල්‍ය වියදම් ටික අඩු කරලා සුද්ධ ලාභය ගත්තා. කාලච්ඡේදයට අදාළ ආදායම් ටිකයි කාලච්ඡේදයට අදාළ වියදම් ටිකයි අරගෙන මෙන්න මේක ගත්තා. ඊට පස්සේ ඔයාලා ඒක පුද්ගල ව්‍යාපාරයකදී කරේ මොකක්ද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් හදලා ඒ අවුරුද්දේ සුද්ධ ලාභය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ප්‍රාග්ධන ගිණුමට සුද්ධ ලාභය මොනව කරාද? කාන්තරදුව මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් හදලා ඔය සුද්ධ ලාභය ප්‍රාග්ධන ගිණුමට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ඇතුළේදී මොනව කරාද? එකතු කරා.
එකතු කරා. එහෙම කරා නේද? ඒක පුද්ගල ව්‍යාපාර ඉස්කෝලේ හැදුවා නේද කාන්තනාදුව? ඔව් සර්. හැදුවා. හරිනේ. මේ මං කිව්වේ ආමාශදුව ඒක පුද්ගල ව්‍යාපාරයක ගණන් හදනකොට සිද්ධ වෙච්ච විදිහ. ආදායම් ප්‍රකාශනයක් හැදුවා, හදලා සුද්ධ ලාභය ගත්තා. ගත්ත සුද්ධ ලාභය ගිහිල්ලා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ප්‍රාග්ධන ගිණුමට ආමාශදුව එකතු කරා. ආමාශදුව මතකයිද මේ වෙච්ච දේ? ඔව් සර්. නියමයි. හරි. පෞල් ව්‍යාපාරයක වෙන්නේ මේක ලාභ විසර්ජනය කියලා දෙයක්. ඒ කියන්නේ මෙන්න මෙහිමයි. ඒක පුද්ගල ව්‍යාපාරයක වෙච්ච මෙන්න මේක සිද්ධ වෙන්නේ නෑ. සුද්ධ ලාභය කියන එකට එනකම් වැඩේ සිද්ධ වෙනවා. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? මෙන්න මේ සුද්ධ ලාභය කියන තැනට ආවට පස්සේ දැන් මම මේ කියන්නේ හවුල් ව්‍යාපාරයක වෙන දේ. මෙන්න මේ සුද්ධ ලාභයෙන් පහළට තවත් මේක හදාගෙන යනවා. දැන් මෙන්න මෙතන සුද්ධ ලාභය තියෙනවා කියලා හිතන්න මේ බෝඩ් එකේ ඉඩ නැති හින්දා. මේ සුද්ධ ලාභයෙන් පහළට හදාගෙන යන ටිකට තමයි කියන්නේ නම මොකක් කියලාද? ලාභ විසර්ජනය. නැත්නම් ලාභ විසර්ජන ප්‍රකාශය. පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. පැහැදිලි. එහෙමයි. නේ? හරි. හොඳට මතක තියාගන්න ආදායම් ප්‍රකාශනයේ සුද්ධ ලාභයෙන් නතර කරන්නේ නැහැ. හවුල් ව්‍යාපාරයක සුද්ධ ලාභයෙන් පහළටත් ඉතුරු ටික හදාගෙන යනවා. සුද්ධ ලාභයෙන් පහළට හදාගෙන යන ටිකට තමයි කියන්නේ මොකක් කියලාද? ලාභ විසර්ජනය. විසර්ජනය කරනවා කියලා කියන්නේ අමාශදුව බෙදලා දෙනවා කියන එකට. මෙන්න මෙහෙමයි බෙදන්නේ. හරිද? බෙදන්නේ මෙන්න මෙහෙමයි. සුද්ධ ලාභයේ තියෙනවනේ. සුද්ධ ලාභය බෙදෙන විදි තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ප්‍රාග්ධන පොලි. දෙවෙනි එක හවුල් වේතන. තුන්වෙනි එක ලාභ කොටස්. නිකන් කියන්න. පෞල් ව්‍යාපාරික සුද්ධ ලාභය හැදුවට පස්සේ එතනින් ආදායම් ප්‍රකාශනය නතර කරන්නේ නැහැ. එතනින් පහළට තව හදාගෙන යනවා. හරිනේ? එතනින් පහළට හදාගෙන යන ටිකට නමක් කියනවා. මොකක් කියලාද කියන්න පුළුවන්? ලාභ කාංචනද නමක් කියන්න පුළුවන්. ලාභ විසර්ජන ප්‍රකාශය. හරි අමාශුද thank you. හරිනේ? විසර්ජනය කරනවා කියලා කියන්නේ අමාශුදුව ලාභය මොනව කරන එකටද? බෙදලා දක්වන එකට. හරි ලාභය බෙදලා දෙනවට තමයි කාංචනාදුව කියන්නේ සුද්ධ ලාභය මොනව කරනවා කියලාද? විසර්ජනය කරනවා. විසර්ජනය කරනවා කියලා. හරියටම හරි. ලාභය ලබපු සුද්ධ ලාභය බෙදලා දෙන විදි තුනක් තියෙනවා. මොනවද බෙදලා දෙන විදි තුන? පළවෙනි එක ප්‍රාග්ධන පොලි විදිහට බෙදනවා. තව එකක් කාංචනාදුව හවුල් වේතන. තව එකක් කාංචනාදුව ලාභ කොටස් විදිහට බෙදනවා. පැහැදිලිද කතාව? හරි. එකින් එක කියලා දෙනවා. ප්‍රාග්ධන පොලි කියන්නේ මොනවද? හවුල් වේතන කියන්නේ මොනවද? ලාභ කොටස් කියන්නේ මොනවද? හවුල්කාරයෝ තුන් දෙනෙක් ඉන්නවා. තුන් දෙනා මෙන්න මෙහෙම කතා වෙනවා. අපි තුන් දෙනා බිස්නස් එක කරමු. හරි? මෙයා බිස්නස් එක කරන්න දැම්ම ලක්ෂ 5ක්. මෙයා දැම්ම ලක්ෂ 3ක්. මෙයා දැම්ම ලක්ෂ 4ක්. හරිනේ? අමල් කමල් විමල් AKB කියලා දාමුකෝ. කොහොම තමයි එන්නේ කොහොමද? හරිනේ? ඔය වගේ නම් එන්නේ. එතකොට හරිනේ? එතකොට මෙන්න මෙහෙම කියනවා.
දැන් ඇත්තටම කියනවා අමල්ට බැංකුවේ දාන්න පුළුවන් සල්ලි ටිකක් තමයි අමල් මේ කොහෙට දාලා තියෙන්නේද? ව්‍යාපාරයට යොදවලා තියෙන්නේ. මේක බැංකුවේ නොදා ව්‍යාපාරයට දාපු හින්දා අමල්ට බැංකුවෙන් ගන්න දෙවිච්ච පොලි ආදායම මොනවා වුණාද? කාන්තරකෝ එයාට අමල්ට බැංකුවෙන් ගන්න දෙවිච්ච පොලි ආදායම අහිමි වුණා. අහිමි වුණා. ඒ හින්දා මේගොල්ලෝ කතා වෙනවා අපි මෙහෙම කරමු. ලාභ ලැබුවට පස්සේ අපි බිස්නස් එකට දාපු සල්ලි වෙනුවෙන් ව්‍යාපාරයේ ලාභයෙන් ටිකක් අපි තුන්දෙනා මොනව කරගමුද? ව්‍යාපාරයේ ලාභයෙන් ටිකක් අපි තුන්දෙනා දාගන්න. බෙදාගමු. අන්න හරි. මෙයාලා මේව ඔක්කොම ගානේ දෙනවා ළමයි. මෙයාලා කොන්දේසියක් දාගන්නවා. අපි ප්‍රාර්ථන පොලි විදිහට දෙමු. කොතරම්ද? 10%ක්. ඒක ගාන දෙනවා. ඒ කියන්නේ මෙයාට මෙයා ව්‍යාපාරයට මුදල් යෙදවීම වෙනුවෙන් මෙයාට ගෙවන්න ඕන රුපියල් 50000ක්. මෙයාට ගෙවන්න ඕන 30000ක්. මෙයාට ගෙවන්න ඕන රුපියල් 40000ක්. මොනවා විදිහටද ඒ ගෙවීමට නමක් කියන්න පුළුවන්? මොනවද? ප්‍රාර්ථන පොලි. අමාසිතුව ප්‍රාර්ථන පොලි කියන එකේ අදහස පැහැදිලිද? ගාන නෙවෙයි. අදහස පැහැදිලිද? ඔව් සර්. නියමයි. කාන්තාරතුව අදහස පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. පැහැදිලි. ඒ කියන්නේ එයාලට ව්‍යාපාරයට මුදල් යොදවපු හිත බැංකුවේ සල්ලි දාලා ගන්න තිබිච්ච ආදායම නැති වුණා. ඒක තුන්දෙනා කතා වුණා. අපි තුන්දෙනා ව්‍යාපාරයේ වෙනුවෙන් යොදවපු මුදල වෙනුවෙන් පොලිය ව්‍යාපාරයේ ලාභයෙන් අපි තුන්දෙනාගේ සාක්කුවට දා ගමු. හරිනේ. ඔන්න හිතන්න මේගොල්ලන්ගේ ශුද්ධ ලාභයේ තියෙනවා 850. නැත්නම් 900ක් දාමුකෝ. ශුද්ධ ලාභේ 900යි. ලක්ෂ 9ක් තිබුණා අවුරුද්දෙම බිස්නස් කරාට පස්සේ ශුද්ධ ලාභය ඔක්කොම වියදම් අඩු කරලා පස්සේ ප්‍රාර්ථන පොලි බෙදා ගන්නවා තුන්දෙනාට. මෙන්න විසර්ජනය හදන විදිහ. කවුද? අමල්, කමල්, බිමල් 50යි 30යි 40යි අඩු වෙනවා 50යි 30යි 80යි 40යි 120ක්. ඔන්න ලාභයෙන් ලක්ෂ 9ක ලාභයෙන් 1,20,000ක් තුන්දෙනා අයින් කරගන්නවා මොනව විදිහටද? ප්‍රාග්ධන පොලි විදිහට. හරි. ඇත්තටම කියනවා මේ මෙහෙම සිස්ටම් එකක් හදාගෙන තියෙන්නේ මොකටද? ශුද්ධ ලාභය පරිම නිවැරදිව බෙදා ගන්න. ඇයි? වැඩිපුර සල්ලි දාපු අමල්ට දැන් ලාභයෙන් වැඩි කොටසක් යනවද නැද්ද? වැඩි කොටසක් යනවා. අඩුවෙන් සල්ලි දාපු කමල්ට ලාභයෙන් යන්නේ කාංචනා දුව 30000යි. එයාට යන්නේ අඩු කොටසක්. එතකොට ශුද්ධ ලාභය අසාධාරණයකින් තොරව බෙදා ගන්න chance එක හම්බ වෙනවා. මේව ඔක්කොම ගානේ දෙනවා. ඊළඟට හවුල් වේතන. හරිනේ? හවුල් වේතන. මෙන්න මෙහෙමයි. එයාලා ගිවිසුමක් ගහ ගන්නවා. මල් කමල් බිමල් ගිවිසුමක් ගහගෙන කියනවා අපි මේ බිස්නස් එක වෙනුවෙන් වැඩ කරනවානේ. අපි මේ බිස්නස් එක වෙනුවෙන් වැඩ කරනවා. ඒ නිසා අපි අවුරුද්දකට අඩුම තරමින් 1,50,000 තුන්දෙනා පඩියක් ගමු. හැබැයි මේ වැටුප ගන්නේ ලාභ ලැබුවට පස්සේ ලාභයෙන් තමයි වැටුප අයින් කරගන්නේ. ලාභ ලබන්න කලින් එහෙම වැටුප අයින් කරගන්නේ නැහැ. ඇයි? මෙන්න මේ විසර්ජනයේදී වෙන්නේ ලබපු ශුද්ධ ලාභය බෙදා ගැනීම. හරිනේ? විසර්ජනයේදී වෙන්නේ උපයපු නම් කියනකට වඩා හොඳ වචනයක් උපයපු උපයාගත්ත වසරක් තුල මේ ජෙනරේට් කරපු උත්පාදනය කරපු ලාභය බෙදා ගන්නවා නේ. උත්පාදනය කරපු ලාභය බෙදා ගන්නවා. හවුල් වේතන අමල්ට 150යි මෙයාට 150යි මෙයාට 150යි 450යි. අර කතාව 450යි. පැහැදිලිද? එතකොට කාංචනාදුව මේ ලාභ විසර්ජනයකින් සිද්ධ වෙන්නේ උපයපු ශුද්ධ ලාභය මොනව කර ගැනීමද?
උපයපු ශුද්ධ ලාභය මොනව කර ගැනීමද? බෙදා ගැනීම. බෙදා ගැනීම. හරියටම හරි. සරලවම කියනවා ඔන්න මම පොඩ්ඩක් ඇඩ්වාන්ස් විදිහට කියන්න මේක පටන් ගන්නවා. මෙන්න මේ ප්‍රාග්ධන පොලී කියන දේවල් හවුල්කරුවන්ට ව්‍යාපාරයෙන් සම්පූර්ණ කරන ගන්න අවශ්‍යද? මේ ප්‍රාග්ධන පොලී කියන දේවල් හවුල්කරුවන්ට ව්‍යාපාරයෙන් ලැබෙන දේවල්. අන්න හරි ලැබෙන දේවල්. කාංචනාදුව තව චුට්ටක් වචන වෙනස් කරලා පුළුවන් නම් කියන්න try එකක් දෙන්න. අමල්දුව හොඳයි. තව පොඩ්ඩක් වචන වෙනස් කරන්න. ප්‍රාග්ධන පොලී කියලා කියන්නේ හවුල්කරුවන්ට හවුල් ව්‍යාපාරයෙන් ලැබිය යුතු දේවල්. ඔන්න හරිම වචනේ. අමාශදුව ඔය වැරදි නෑ. ලැබෙන දේවල් ඊටත් වඩා හොඳයි අමාශදුව කියනවා නම් ලැබිය යුතු දේවල්. අමාශදුව පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. ඒ කියන්නේ අමාශදුව අමල්ට හවුල් ව්‍යාපාරයෙන් 50ක් ලැබිය යුතුයි. ලැබීමට අයිතියක් තියෙනවා. කමල්ට හවුල් ව්‍යාපාරයෙන් 30ක් ලැබිය යුතුයි. ලැබීමට අයිතියක් තියෙනවා. විමල්ට හවුල් ව්‍යාපාරයෙන් 40ක් ලැබිය යුතුයි. හිමිකමක් තියෙනවා. හවුල් වේතන. මේවා ඔක්කොම වෙන්න නම් එයාලා කාංචනතුව ඇග්‍රීමන්ට් එකක් දාගෙන ඒ ඇග්‍රීමන්ට් එකේ කොන්දේසි විදිහට මේ ඔක්කොම දේවල් මොනව කරන්න ඕනද? ගිවිසුමේ මේ සියලුම කොන්දේසි මොනව කරන්න ඕනද? ඇතුළත් කරලා තියන්න ඕනි. සිසුමිට උණ හැදිලා නේ මට මැසේජ් එකක් දාලා තිනවා. හරි. පැහැදිලිද? කාන්තනතුව මේ වෙනකොට කියපු ටික පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. නියමයි. ප්‍රාර්ථන පොලී යනු හවුල් ව්‍යාපාරයෙන් හවුල්කරුවන්ට ලැබිය යුතු දෙයක්. හවුල් වේතන යනු හවුල්කරුවන්ට හවුල් ව්‍යාපාරයෙන් ලැබිය යුතු දෙයක්. ලාභ කොටස් අන්තිමටම මෙන්න 900ක ලාභයක් ලැබුවා. ලාභ ප්‍රාර්ථන පොලී විදියට 120යි ලාභ කොටස් විදියට හවුල් වේතන විදියට 450යි මුළු ගාන 570යි. ලාභ කොටස් විදිහට බෙදා ගන්න තව ඉතුරු වෙලා තියෙනවා 430ක්. හරිනේ? ලාභ කොටස් විදිහට බෙදා ගන්න තව ඉතුරු වෙලා තියෙනවා 430ක්. 430ක් නෙමෙයි 330ක්. හරිනේ? බෙදා ගන්න තව ඉතුරු වෙලා තියෙනවා 330ක්. එහෙනම් ඒ 330 එච්චර ඉතුරුලා තියෙන්නේ 900ව බෙදා ගන්න බෑ 900න් ටිකක් ගත්ත ප්‍රාග්ධන පොලී විදිහට තව ටිකක් ගත්ත හවුල් වේතන විදිහට ලාභ කොටස් විදිහට බෙදා ගන්න ඉතුරුයි 330ක් අපි තුමු මෙයාලා කොන්දේසියක් දාගෙන තියෙනවා අපි ලාභය සමසමව බෙදා ගමු කියලා කොන්දේසියක් දාගෙන තියෙනවා එහෙනම් ලාභය බෙදා ගන්නවා අමල් කමල් බිමල් තුන් දෙනා 110යි 110යි මෙතන උත්තරේ 330යි අන්තිම උත්තරේ විසර්ජනය කළ ඉවරනාට පස්සේ අන්තිම උත්තරේ බිඳුවක් විය යුතුයි නේ විසර්ජනය කරාට පස්සේ අන්තිම උත්තරේ බිඳුවක් විය යුතුයි කාචරදුව ලාභ විසර්ජනයකින් මොකද සිද්ධ වෙන්නේ? හවුල්කරුවන් අතර ලාභය බෙදා ගැනීම. නියමයි. උපයපු ශුද්ධ ලාභය බෙදා ගැනීම. බෙදා ගන්නා ක්‍රම තුනක් හම්බ වෙනවා උසස් පෙළ විසර්ජනය හදනකොට. මොනවාද ක්‍රම තුන? ප්‍රාග්ධන පොලී, හවුල් වේතන, ලාභ කොටස්. ප්‍රාග්ධන පොලී බෙදා ගන්න නම් හවුල්කරුව හවුල් ව්‍යාපාරයේ ගිවිසුමක් ගහලා ප්‍රාග්ධන පොලී බෙදාගන්නේ කොහොමද කියලා ඒ ගිවිසුමට ඇතුළත් කරන්න ඕනේ.
ඇතුළත් කරන්න ඕන. අපි මේ දැන් හදපු ගානේ ගිවිසුමේ තියෙනවා ප්‍රාග්ධනයට යොදවපු ප්‍රාග්ධනයට අපි පොලී ගෙවනවා කීයක් කියලාද? 100ට 10ක්. 10යි. 10යි. මේ 500 300 400 කියන්නේ හවුල්කරුවෝ මේ වෙනකොට දාලා තියෙන ප්‍රාග්ධන ගිණුමේ මොකක්ද? ශේෂය. කාන්තනා දුව පැහැදිලිද? ඒ ප්‍රාග්ධනයට ප්‍රාග්ධන පොලී ගෙවුවා කීය ගානේද? 100ට 10 ගානේ. 10 ගානේ. සරලවම කියනවා නම් හවුල්කරුවන්ට හවුල් ව්‍යාපාරයෙන් අයිති ලැබිය යුතුයි ප්‍රාග්ධන පොලී විදිහට 120ක්. ඊළඟට හවුල් වේතන සම්බන්ධයෙන් ගිවිසුමක් ගහගෙන තියාගන්න ඕනේ අපි හවුල් වේතන කොහොමද ගන්නෙ කියලා. ලාභ කොටසුත් එහෙම ගිවිසුමක් ගහලා තියාගන්න ඕනේ අපි ලාභ කොටස් කොහොමද බෙදා ගන්නෙ කියලා. අපි මේ ඔයාලට මම පැහැදිලි කරන්න හදපු ගානේ ප්‍රාග්ධන පොලිසියට 10යි හවුල් වේතන වසරකට 150යි ලාභය සමසමව බෙදාගමු කියලා තමයි එහෙම හිතලා තමයි මේ විසර්ජනය හදලා තියෙන්නේ. පැහැදිලිද දැනට කියපු කතාව? ඔව් සර් පැහැදිලි. පැහැදිලි. ආශා දුව පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. ආශා දුව ලාභ විසර්ජනයෙන් වෙන්නේ හවුල් ව්‍යාපාරයේ උපයපු ලාභය මොනවා කරන එකද? හවුල්කරුවන් අතර බෙදා ගන්න. හරියට බෙදා ගන්න විදි තුනයි ප්‍රාග්ධන පොලී හවුල් වේතන ලාභ කොට. එහෙම බෙදා ගන්න නම් ඒව බෙදා ගැනීම සම්බන්ධයෙන් හවුල් ව්‍යාපාරයේ ගිවිසුම තුල කොන්දේසි ඇතුළත් විය යුතුයි. මොනවා වෙන්න ඕනද? බිඳුවක් වෙනවා. බිඳුවක් වෙන්න ඕන. මුළු ලාභයම අපි අතර බෙදාගත්තට පස්සේ ඒක බිඳුවක්. හරිද? හරි. ලස්සනට තමන්ගේ නෝට් එක හදාගමු විසර්ජනය කියලා. මෙන්න මේ ගානම හදලා තියාගන්න. ඔයාලට ගාන හදන්න කලින් කොන්දේසි ටික ලියා ගන්න ඕන. මෙන්න තියෙනවා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය. ප්‍රාග්ධන පොලිසියට 10යි. හවුල් වේතන වසරකට 150යි. ලාභය සමසමව බෙදා ගනී. ඔන්න කොන්දේසි ටික. කාගේද හවුල් ව්‍යාපාරය? අමල් කමල් බිමල්ගේ හවුල් ව්‍යාපාරයේ කොන්දේසි 3යි. නේ මම හිතනවා ඔයාලට නෝට් එක හදාගන්න පුළුවන් සහ තේරෙනවා. උසස් පෙළ ළමයින්ට ඒක පුළුවන් වෙන එක හොඳ දක්ෂතාවයක්. මොනවද කොන්දේසි 3 ආශදුව? ප්‍රාග්ධන පොලිසියට 10කි හවුල් වේතන වසරකට 150කි ලාභය සමසමව බෙදා ගනී. කාටද කොන්දේසි 3 පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. ඉස්සර වෙලාම අමල් කමල් බිමල් හවුල් ව්‍යාපාරයේ කොන්දේසි කියලා කොන්දේසි 3 ලියා ගන්න. ලියලා මේ විසර්ජනය හදන්න. ආශදුව කොන්දේසි 3 පැහැදිලිද? පැහැදිලි සර්. පැහැදිලි. උදව්වක් ඕනොත් මට කියන්න ගාන හදාගෙන යනකොට. ඔන්න විසර්ජනයක් හදන විදිය. ඔච්චරයි උසස් පෙළ විසර්ජනයකට හදන්න වෙන්නේ. එතකොට ගාන දෙන කොන්දේසි ටික හොඳට කියවන ගමන් විසර්ජනය හොඳට හදාගන්න තියෙන්නේ. උදව්වක් වෙනම් කියන්න.
කොන්දේසි 3 දාගත්තා. ප්‍රාග්ධන පොලිය 10%කි. හවුල් වේතන වසරකට 150කි. ලාභය සමසමව බෙදා ගනී. දැම්මා දාලා ඉවර වෙලා විසර්ජනය හැදුවා. එතකොට කාන්තන දුව ප්‍රාග්ධන පොලිය බලන්නේ ප්‍රාග්ධන ගිණුමේ තියෙන ශේෂයට. හරිනේ? ප්‍රාග්ධන පොලිය දෙන්නේ ඇයි කියලා අහුවොත් යාළුවෙක් හරි කවුරු හරි ඒ සල්ලි බැංකුවේ දාලා තිබුණා නම් පොලියක් ගන්න තිබුණා. ව්‍යාපාරයට දාපින්ද පොලියක් ගන්න බැරි වුණා. ඒ වෙනුවෙන් පොලියක් තමයි මේ ලාභයෙන් ගන්නෙ. හරි නේද? කාංචන දුව ඔයාට විභාගයේදී අනිවාර්යෙන් හදන්න වෙන දේවල් තුනක තියරි පාර්ට් එක අපි ඉවර කරගෙන යනවා. ඔයාට විභාගයේ අනිවාර්යෙන් හදන්න වෙනවා අවසාන මොකද හදන්න වෙන්නේ? ප්‍රාග්ධන ගිණුමක්, අනිවාර්යෙන්ම ජංගම ගිණුමක්, යංගම ගිණුමක් හදන්න වෙනවා. ඊළඟට ලාභ අලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ගිණුමක්, නෑ ලාභලාභ විසර්ජනය. ලාභලාභ විසර්ජනය. විසර්ජන. සරලවම කියනවා ඔයාලට ගොඩක් වෙලාවට හදන්න සිද්ධ වෙන්නේ සුද්ධ ලාභයේ වෙනකන් ටික නෙමෙයි සුද්ධ ලාභයෙන් කාංචනදුව ඔයාට ගොඩක් වෙලාවට A level paper එකේ හදන්න වෙන්නේ සුද්ධ ලාභයේ එනකන් තියෙන ආදායම් ප්‍රකාශනය නෙමෙයි සුද්ධ ලාභයෙන් පස්සේ හැදෙන ලාභලාභ සුද්ධ ලාභයෙන් පස්සේ හැදෙන ලාභලාභ විසර්ජනය විසර්ජන. තමයි ඔයාට හදන්න සිද්ධ වෙන්නේ. හරිනේ? හරි. හදාගෙන යන්නේ ටක් ගාලා ගානට දාගන්න.
හරි අමාශදුව දාගත්තද විසර්ජනය සරල ලාභ විසර්ජනය හදාගත්තද? ඔව් සර්. හදාගත්තා. කවුද කාන්තරාදුව හදාගත්තද විසර්ජනය? ඔව් සර්. හරි. ඊටු වැඩි ටිකට අපි ඉස්සරහට යනවා. බලාගන්න. ශුද්ධ ලාභය ලැබුවට පස්සේ ලාභයෙන් තවදුරටත් කරන මෙන්න මේ කිසිම අඩු කිරීමක් හවුල් ව්‍යාපාරයේ වියදමක් කියලා සලකන්න බෑ. හොඳම පොයින්ට් එකට එනවා දැන්. ශුද්ධ ලාභය ලැබුවට පස්සේ ලාභයෙන් තවදුරටත් අඩු කරන ප්‍රාර්ථන පොලේ හවුල් වේතන සහ ලාභ කොටස් තවදුරටත් හවුල් ව්‍යාපාරයේ වියදමක් කියලා කියන්න බෑ. සරලවම කියනවා නම් කාන්තරාදුව ප්‍රාර්ථන පොලේ කියන්නේ හවුල් ව්‍යාපාරයේ වියදමක් නෙමෙයි. හවුල් වේතන කියන්නේ හවුල් ව්‍යාපාරයේ වියදමක් නෙමෙයි. ලාභ කොටස් කියන්නේ හවුල් ව්‍යාපාරයේ වියදමක් නෙමෙයි. හේතුව මේ හවුල් වේතන දෙන්නේ සේවකයන්ට පඩි ගෙවන විදිහටද නැත්නම් ලාභ ලැබුවට පස්සේ ලාභ බෙදා ගැනීමක් විදිහටද? කාන්තරාදුව. ලාභ බෙදා ගැනීමක් විදිහට. හරියටම හරි. සේවකයන්ට පඩි ගෙවන්නේ ලාභ බෙදා ගැනීමක් විදිහට නෙමෙයි ආයතනය කරන දෙයක් විදිහට. නේද? ආයතනයට සපයන සේවාවක් වෙනුවෙන්. හැබැයි මොකද්ද? හවුල් ව්‍යාපාරයක ලාභ ලැබුවට පස්සේ මේ කරන දේවල් ලාභයෙන් අඩු කරනවා තමයි. හැබැයි මේවා හවුල් ව්‍යාපාරයේ වියදමක් නෙමෙයි හවුල් කරුවන්ට කරන බෙදා හැරීමක්. කාන්තරාදුව පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. අමාශදුව පැහැදිලිද මම ඒ කියපු කතාව? පැහැදිලි සර්. නියමයි. හවුල් කරුවන්ට කරන ප්‍රාර්ථන පොලි, හවුල් වේතන, ලාභ කොටස් මේවා ලාභයෙන් කරන අඩු කිරීම. හැබැයි මේවා හවුල් ව්‍යාපාරයේ වියදමක් කියලා සලකන්න බෑ. එහෙනම් දැන් අර වැඩක් වුණා. ඒක පුද්ගල ව්‍යාපාරයක නම් ලබන සුද්ධ ලාභයේ ගෙනහිල්ලා ප්‍රාග්ධනයට එකතු වුණා. දැන් මේ ලාභය බෙදාගෙන බිඳුවක් වෙනවා. මේ වෙච්ච දේවල් කොහෙට හරි යන්න එපා. මෙන්න පොයින්ට් එක. මෙන්න පොයින්ට් එක. මම මෙතන දානවා ජංගම ගිණුමක්. කමල් බිමල්. අර කාංචාදෝ කියපු හොඳම හරිම වචනය ප්‍රාර්ථන පොලි කියලා කියන්නේ හවුල් ව්‍යාපාරයෙන් හවුල් කරුවන්ට සම්පූර්ණ කරන්න. හවුල් ව්‍යාපාරයෙන් හවුල් කරුවන්ට ලැබිය යුතු දේවල්. හරියටම හරි දෙන්නම හරි ලැබිය යුතු දෙයක්. ලැබිය යුතුයි කියලා කියන්නේ එයාගේ හිමිකමට ඒක එකතු විය යුතුයි. තේරෙන්නේ නැති ඔළුව වයර් වගේ වෙන දේවල් තියෙන ඕන දෙයක් කියන්න. හවුල් ව්‍යාපාරයෙන් අමල්ට 50ක් හිමි, කමල්ට 30ක් හිමි, බිමල්ට 40ක් හිමි. ඔන්න ඕවා ජංගම ගිණුමට දාන්න ඕන ළමයි. ඇයි එහෙම දාන්නේ? ඒව ඒගොල්ලන්ට ලැබිය යුතු දෙයක්. හරිනේ? මේවා නිසා මේගොල්ලන්ගේ කෙටි කාලීන හිමිකම මොනවා වෙනවද? ඇයි ලබපු සුද්ධ ලාභයෙන් ටිකක් ඒගොල්ලන්ට අයිති වෙනවා කියලා කියන්නේ ඒගොල්ලන්ගේ කෙටි කාලීනව හිමිකම මොනවා වෙනවද? ඒගොල්ලන්ගේ කෙටි කාලීන හිමිකම කාන්තරාදුව මොනවා වෙනවද? අමාසදුව ප්‍රාර්ථන පොලි කියන දේවල් නිසා හවුල් ව්‍යාපාරයෙන් හවුල් කරුවන්ට ලැබිය යුතු දේවල් නිසා
ඒ හවුල්කරුවන්ගේ කෙටි කාලීන හිමිකම මොනවා වෙනවද? මං හිතන්නේ පොඩි සිග්නල් ප්‍රශ්නයක් වගේ තියෙනවා. අමාත්‍යතුව කෙටි කාලීන හිමිකම මොනවා වෙනවද? වැඩි වෙනවා. අමාත්‍යතුව පැහැදිලිද? මොනවද තේරෙන්නේ නැත්නම් කියන්න මට. පැහැදිලි සර්. පැහැදිලි නියමයි. ඒ වගේම තමයි එහෙනම් අමාත්‍යතුව මොනවද? හවුල් වේතන. හවුල් වේතන කියන්නේ අමාත්‍යතුව හවුල්කරුවන්ට හවුල් ව්‍යාපාරයෙන් ලැබිය යුතු දෙයක්. ඒ කියන්නේ මේ ටිකත් හවුල්කරුවන්ගේ හිමිකමට එකතු විය යුතුයිද නැද්ද? මේ ටිකත් හවුල්කරුවන්ට එකතු විය යුතුයි. එහෙනම් මෙන්න මෙතනට හවුල් වේතන විදිහට දානවා 150යි 150යි. ඒ වගේම තමයි ලාභ කොටස් විදිහට දානවා 110යි. මොකද්ද මේ වෙන්නේ? අර ලැබපු ලාභය බෙදලා දුන්න විසර්ජනය හරහා බෙදලා දුන්න කියන්නේ හවුල්කාරයන්ට මේවා අයිති නම් හවුල්කාරයන්ගේ හිමිකම වැඩි වෙනවා. වැඩිවීම පෙන්වන්න අයිතිය පෙන්වන්න ඒ සියලුම දේවල් ජංගම ගිණුමට හර කරනවද බැර කරනවද? ඒ සියලුම දේවල් ජංගම ගිණුමට බැර කරනවා. අමාත්‍යදුව පැහැදිලිද මෙතනදී වෙන වැඩේ? මොනවා හරි ඔළුවේ ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න මට. පැහැදිලි සර්. පැහැදිලි නියමයි. කාන්තනාදුව සිග්නල් නැති වුණා නේ? දැන් හරිද? දැන් හරි සර්. හරි. කාන්තනාදුව ලාභ ලැබුවට පස්සේ කරන ප්‍රාර්ථන පොලි හවුල් වේතන ලාභ කොටස් මේ සියලු දේවල් හවුල් ව්‍යාපාරයෙන් හවුල්කරුවන්ට ලැබිය යුතු දේවල් ඒ වගේම හවුල්කරුවන්ට හවුල් ව්‍යාපාරයෙන් අයිති විය යුතු දේවල් හරිනේ. එහෙනම් මේවා නිසා මේ ලාභය මේ විදිහට බෙදෙන නිසා හවුල්කාරයන්ගේ කෙටි කාලීන හිමිකම කාංචනාදුව මොනවා වෙනවද? අයියා. කෙටි කාලීන හිමිකම වැඩි වෙනවා. හිමිකම වැඩි වීම නිසා ඒ සියලු දේවල් අමාශජුව මේ ජංගම ගිණුමට මොනවා කරනවද? එකතු කරනවා. බැර කරනවා. එකතු කරනවා කිව්වත් හරි. මොකද මේ වෙන්නේ හිමිකමට ඒ ටික මොනවා කරන එකද? එකතු කරන එක. නේ? ප්‍රාර්ථන පොලි හවුල් ව්‍යාපාරයෙන් හවුල්කරුවන්ට ලැබිය යුතු දෙයක් ලැබිය යුතුයි කියලා කියන්නේ එයාට මේක අයිති කියන්නේ එයාගේ හිමිකම වැඩි වෙනවා. ජංගම ගිණුමට ඒක බැර වෙනවා. හවුල් වේතන හවුල් ව්‍යාපාරයෙන් හවුල්කරුවන්ට ලැබිය යුතුයි. ඒ කියන්නේ අයිති කියන්නේ හිමිකම වැඩි වෙනවා. හවුල් වේතන ජංගම ගිණුමට බැර කරනවා. ලාභ කොටස් හවුල්කරුවන්ට අයිති ලබපු ලාභය එයාගේ හිමිකමට එකතු විය යුතුයි. එතකොට හිමිකම වැඩි වෙනවා. ජංගම ගිණුමට මේ ටික බැර වෙනවා. හරිනේ? එහෙනම් මේ විසර්ජනයේට දාන මේ තුනම ජංගම ගිණුමට මොනවා වෙන්න ඕනද? ජංගම ගිණුමට මොනවා වෙන්න ඕනද? බැර වෙන්න ඕන. එයටම හරි. ඉවරයි ගානේ කතන්දර ටික. අන්තිම කාරණා. නෑ. දැන් මේ ප්‍රාර්ථන පොලි වේතන ලාභ කොටස් වගේ දේවල් දිගටම ව්‍යාපාරය තුල තියෙනවද? ව්‍යාපාරයෙන් අරගෙන ගෙදර අරගෙන යනවද? ගෙදර අරන් යනවා. මොකද කාංචනාදුව ජංගම ගිණුමෙන් පෙන්වන්නේ දීර්ඝකාලීනව හවුල් ව්‍යාපාරයේ හිමිකම තුල රඳවන දේවල් නෙමෙයි. කෙටි කාලීනව හවුල් ව්‍යාපාරයේ හිමිකමේ සිදුවන පුංචි වෙනස්කම් තමයි ජංගම ගිණුමෙන් පෙන්වුම් කරන්නේ.
අමාශදුව හවුල් ව්‍යාපාරයක ලබන ලාභය හවුල් වේතන ප්‍රාග්ධන පොලි එයාලා අවුරුදු ගණන් හවුල් ව්‍යාපාරය තුල රඳවලා තියන්නේ නෑ. ඒවා එයාලා ගෙදර අරගෙන යන දවසකුත් එනවා. මේ අපි බැර කළා තියෙන්නේ එයාලා ගෙදර ගෙනියන ටිකද එයාලට හිමි ටිකද? හිමිටික හිමිකම ආචාර්යතු අපි මේ ගෙදර හවුල්කරුවෝ ව්‍යාපාරයෙන් ගෙදර ගෙනියන දේවල්ද ගෙදර ගෙනියන්න අයිති දේවල් ටිකද? ගෙදර ගෙනියන්න අයිති දේවල් නියමයි. මේව ගෙදර ගෙනියනකොට ජංගම ගිණුම මොනවා කරනවද? හර කරන්න ඕනි. අර කරනවා. හිතන්න මෙයා මේ ප්‍රාග්ධන පොලියෙන් 50ම ගෙනියන්න නැතුව 40ක් ගෙනිච්චා. මෙයා නම් 30ම ගෙනිච්චා. විමල් 40 නැතුව 40න් 30ක් ගත්තා. මට එච්චර එපා මට මේ දවස්වල සල්ලි තියෙනවා ඔක්කොම නැහැ කියලා. ගෙදර ගෙනියන ඒවා හර කරනවා එක්කෝ මුදල් කියලාත් පුළුවන්. ඇයි? මුදල් ගිණුම බැරයි, ජංගම ගිණුම හරයි. නැත්තම් පාස් පේපර්ස් වල සමහර තැන්වල තියෙනවා ගෙව් ප්‍රාග්ධන පොලි. හරිම සරලයි මේක. මම තමයි අන්තිමට මේ ඔක්කොම කියලා දීලා මෙන්න මෙහෙම කියනවා. හවුල්කරුවන්ට අයිති දේවල් ළමයි ජංගම ගිණුමට බැර කරන්න, ගෙදර ගෙනියන දේවල් ජංගම ගිණුමට හර කරන්න. කාන්තනා දුව පැහැදිලිද? මම හිතනවා කාන්තනා දුව පැහැදිලිද කියලා. ඔව් සර් පැහැදිලි. ඒතකොට කාන්තනා දුව හවුල්කාරයන්ට හවුල් ව්‍යාපාරයෙන් අයිති දේවල් ජංගම ගිණුමට බැර කරන්න ඕනි. හවුල් ව්‍යාපාරයෙන් ගෙදර ගෙනියන දේවල් ජංගම ගිණුමට හර කරන්න ඕනි. අද කරන්න ඕනේ. හවුල්කරුවන්ට අයිති දේවල් ජංගම ගිණුමට බැර, ගෙදර ගෙනියන දේවල් ජංගම ගිණුම හර. අමාශදුව හවුල්කරුවන්ට හිමි දේවල් ජංගම ගිණුමට බැර කරනවා. හවුල් ව්‍යාපාරයෙන් ගෙදර ගෙනියන දේවල් ජංගම ගිණුමට හර කරන්න. ඇයි හවුල්කරුවන්ට හිමි දේවල් ජංගම ගිණුමට බැර කරන්නේ අමාශදුව? එතකොට හිමිකම වැඩි වෙනවා. නියමයි. ගෙදර ගෙනියනකොට ජංගම ගිණුමට හර කරන්නේ. එතකොට හිමිකම අඩු වෙනවා. අන්තිම වාක්‍ය අයිති දේවල් ජංගම ගිණුමට බැර කරනවා. බැර කරන්න. ගෙදර ගෙනියන දේවල් ජංගම ගිණුමට හර කරන්න. හර කරන්න. නියමයි. ඉවරයි. හදාගන්න පොඩි ජංගම ගිණුමක් ඔයාලා හදපු විසර්ජනයේට අදාළව පොඩි ජංගම ගිණුමකුත් හදාගෙන ජංගම ගිණුමටත් මේ වදා ගන්න. කාංචනා දුව තේරුණාද මම මේ වෙනකම් ගන්නපු ටික? ඔව් සර්. තේරුණා. අමාශ දුව මේ වෙනකම් ගන්නපු ටික පැහැදිලිද? ඔව් සර් තේරුණා. නියමයි. දාගන්න ජංගම ගිණුමකුත් ජංගම ගිණුමක් දාගෙන විසර්ජනය කරපු ටික ජංගම ගිණුමට දාගන්න. සර් ජංගම ගිණුමේ අර එහා පැත්තේ මුදල් කියලාත් එක්ක තියෙන අනිත් නම මොකද්ද? එක්කෝ එක මුදල් කියලා ලියන්නත් පුළුවන්. නැත්නම් අමාශදුව ගෙව් ප්‍රාග්ධන පොලි කියලා ලියන්නත් පුළුවන්. මුදල් කියලා ලියන්නත් පුළුවන්. නැත්නම් ඒ වෙනුවට ලියන්න පුළුවන් මොකක් කියලාද? ගෙව් ප්‍රාග්ධන පොලි කිය. පොලි. මේ පෙන්නලා තියෙන අමාශදුව සරල උදාහරණයක්. අයිති දේවල් බැර කරනවා. ගෙදර ගෙනියන දේවල් ජංගම ගිණුමට හර කරනවා. අමාශදුව පැහැදිලිද? මුදල් කියලා ලියන්නත් පුළුවන් ගෙදර ගෙනියනකොට. නැත්නම් ලියන්න පුළුවන් මොකක් කියලාද? ගෙව් ප්‍රාග්ධන පොලි. හවුල් වේතන ගෙදර ගෙනියනකොට මුදල් කියලා ලියන්නත් පුළුවන්. ගෙව් ප්‍රාග්ධන පොලි කියලා ලියන්න. ගෙව් හවුල් වේතන කියලා ලියන්නත් පුළුවන්.
අමාසදුව පැහැදිලිද? අපි මේ ලියලා තියෙන්නේ මොනව ගෙදර ගෙනියනවා කියලා උපකල්පනයෙන්ද? ප්‍රාග්ධන පොලි කවුරු හරි කෙනෙක් හවුල් වේතන ගෙදර ඒකට ලියන්න පුළුවන් එක්ක මුදල් කියලා ලියන්න පුළුවන් නැත්නම් ගෙවූ හවුල් වේතන කියලා ලියන්න පුළුවන්. හවුල් වේතන කියලා හරි කරන්නත් පුළුවන්. අමාසදුව තේරුණාද? ඔව් සර් තේරුණා. නියමයි.
හරි. ඒතකොට දන්නවා ප්‍රාග්ධන පොලේ හවුල් වේදන ලාභ කොටස් කියන දේවල්, හවුල් කරන හිමි දේවල් ජංගම ගිණුමට දාන්න ඕන. අනිත් දේවල් ජංගම ගිණුමට බැර වෙන්න ඕන. බැර වෙන්න ඕන. gedara ගෙනියන දේවල් ජංගම ගිණුමට හර වෙන්න ඕන. හරි. දුමු පොඩි ගානක්. හරි. හදමු මෙන්න මේක. හරි. A and B කියලා දාන්න ලාභ දෙක දෙක අනුපාතයට බෙදා ගන්න හවුල් කරන දෙදෙනෙක්ගේ 2025 ජනවාරි 1 වෙනිදා ඔවුන්ගේ ශේෂයන් මෙසේ විය. ඊට පස්සේ ඔන්න කිව්ස් මේ කොන්දේසි ලාභ විසර්ජන ගිණුම ඒ කියන්නේ ලාභ විසර්ජන ප්‍රකාශනය ඔය ඉංග්‍රීසි නම් නිකන් බලන්න profit and loss appropriation account එක ප්‍රාග්ධන ගිණුම් capital accounts ටික හවුල්ගේ ජංගම ගිණුම් current accounts ටික හදන්න කියනවා. ටක් ගාලා හදමු.
විනාඩි 5යි යන්නේ 10යි 14යි විනාඩි 6ක් ගමු 10යි 20 වෙනකොට හදලා ඉවර කරගමු. අය 18යි. තව විනාඩි දෙකක් තියෙනවා. ටක් ගාලා.
කාංචනා දුව ඉවරද? ඔව් සර් ඉවරයි. අමාශ දුව ඉවරද? ඔව් සර් ඉවරයි. ඉවරයි. බලමු. අපි A and B කියමුකෝ දෙකට එක අනුපාතයට බෙදා ගන්නා ලාභ බෙදා ගන්නා හවුල්කරුවන් දෙදෙනෙක් ජනවාරි 1 දින ඔවුන්ගේ ශේෂ මෙහෙමයි 2025 ජනවාරි 1 ප්‍රාග්ධන ගිණුම ශේෂය ජංගම ගිණුම ශේෂය ප්‍රාග්ධන ගිණුම මගේ හො දෙන්නේ නැහැ නේ එහෙනම් රූල් දෙකයි A B කියලා දාමුකෝ ප්‍රාග්ධන ගිණුම ජංගම ගිණුම ඒ වගේම ඕනි ලාභ විසර්ජනය පටන් ගන්න එක සුද්ධ ලාභයෙන් හරි ප්‍රාග්ධන ගිණුමේ අමාගේ 500යි B ගේ 300යි ඉන්මර්ෂය පටන් ගන්න කවද්ද ජනවාරි 1 1 ශේෂය 1 ශේෂය ශේෂය 500යි 300යි ජංගම ගිණුමේ බැර තමයි තියෙන්නේ ගොඩක් වෙලාවට 40යි 20යි 40යි 20යි දෙසැම්බර් 31 වෙනි අවසන් වර්ෂය දෙසැම්බර් 31 වෙනි ඉවර වෙන්නේ කීසි මේ කොන්දේසිය අනෙකුත් තොරතුරු ප්‍රාග්ධන ශේෂයන් මත වසරකට 10%ක පොලියක් ගෙවිය යුතුයි එහෙනම් 50යි 30යි අන්න ඒව දෙන්නේ ලාභය ලැබුවට පස්සේ මොනවද ප්‍රාග්ධන පොලි Aටයි Bටයි 50යි 30යි හරිනේ එහෙනම් අන්න ඒ ප්‍රාග්ධන පොලිය ජංගම ගිණුමට බැර වෙන්න ඕන ඇයි හවුල්කරුවන්ට අයිති දේවල් ප්‍රාග්ධන පොලිය 50යි 30යි ඒට වසරකට 60ක ඒට විතරයි වැටුප හැම වෙන්නේ හවුල් වේතන ඒට විතරක් එනවා 60ක් අයිති දේවල් ඒට විතරක් 60ක් අයිති දේවල් ජංගම ගිණුමට බැර කරනවා වර්ෂය තුල හවුල්කරුවන්ගේ ගැනීම් ගත්ත දේවල් ගන්නවා අයිති දේවල් බැර කරනවා ගෙදර ගෙනියනේව හර කරනවා මුදල් ගිණුම බැරයි ජංගම ගිණුම හරයි 30යි 20යි සියලු ගැළපීම් වලට පෙර ව්‍යාපාරයේ ශුද්ධ ලාභය 230යි 230න් 80ක් අඩු වෙනවා ප්‍රාග්ධන පොලි විදිහට 60ක් අඩු වෙනවා හවුල් වේතන විදිහට 80යි 60යි 230න් 80යි 60යි 140යි නේද 140ක් කඩුණාට පස්සේ ලාභයේ විදිහට බෙදා ගන්න ඉතුරු වෙනවා 9.42 ලාභයේ විදිහට බෙදා ගන්න ඉතුරු වෙනවා 90ක් ලාභ කොටස් බෙදෙන අනුපාතය 2ට 1 අනුපාතයට හරිනේ 90 බෙදන්න ඕන 2ට 1 අනුපාතයට Aට 2යි Bට 1යි Aට හම්බ වෙනවා 2යි 1යි 3යි 3ෙන් 2ක් 90ෙන් 3ෙන් 2ක් කියන්නේ 60යි Bට හම්බ වෙනවා 2යි 1යි 3යි 3ෙන් 1ක් 30යි ලාභ කොටස් හැටයි 30යි ඔන්න ඔච්චරයි තියෙන්නේ හරිනේ ඔන්න ඔච්චරයි ඔන්න දෙනවා ලාභ විසර්ජනය ප්‍රාග්ධන ගිණුම මේකේ ප්‍රාග්ධන ගිණුමට කිසිම දෙයක් ගැලපුණේ නැහැ කාංචනාදුව හේතුව තමයි මේකේ මොනවද හවුල් ව්‍යාපාරය ආරම්භ කිරීමක් සිද්ධ වුණේ නැහැ ඒ වගේම හවුල්කරුවෙකු ඉවත් වීමක් සිද්ධ වුණේ නැහැ කීර්තිනාමයේ ගැලපීමක් මේ ගාන සිද්ධ වුණේ
නෑ. ඒ නිසා ප්‍රාග්ධන ගිණුමට කිසිම දෙයක් අමාශදුව ගැලපුණේ නැහැ. සියලු ගැළපෙළි උනේ කෙටි කාලීන හිමිකම පැත්තෙන්. එහෙනම් අපි හැදුවා කෙටි කාලීන හිමිකම, ඒ කියන්නේ ජංගම ගිණුම. පැහැදිලිද? කෙටි කාලීන හිමිකම අපි හැදුවා ජංගම ගිණුම. අන්තිමට මේ ගිණුම ශේෂ කරලා තියන්න ඕනේ. අපි අර දන්න විදිහටම ශේෂ කරලා තියන්න ඕන. වැඩි පැත්ත එකතු කරා 500යි 300යි, මේ පැත්තට ගත්තා 500යි 300යි. ශේෂයේ පාගේ 500යි 300යි, ශේෂය ඊගේ 500යි 300යි. මම ශේෂ කරලා තියෙනවනේ 50 40යි 50 40 90යි 6 4 9 6 15 6 21යි 210යි 50යි 30යි 210යි 80යි 210න් 30ක් ගෙදර අරගෙන ගියා, ඉතුරුයි 180ක්. 80න් 20ක් ගෙදර අරගෙන ගියා, ඉතුරුයි 60ක්. ශේෂයේ පාගේ ශේෂයේගේ 180යි 60යි. ගිණුම අන්තිමට ශේෂ කරලා තියන්න ඕන. ඔය තමයි සරල ප්‍රාග්ධන ගිණුමක්, සරල ජංගම ගිණුමක් සහ සරල ලාභ විසර්ජනයක්. අමාසද උත්තරේ හරි නේද? ඔව් සර් හරි. නියමයි. ඒ කියන්නේ පැහැදිලි දැනට කරපු ටික. කවුද කාංචනාදුව උත්තරේ හරි නේද? ඔව් සර් හරි. හරි. නියමයි. අපි ගමු. තව එකක්. ඒක නේද මම මේවා දෙන්නම් ඔයාලට දාලා තියන්න. ප්‍රැක්ටිස් වෙන්න අපි පාස් මේ කියන්නේ දැන් ඒවා දෙන්නේ ප්‍රැක්ටිස් වෙන්න විතරයි ළමයි. ඒ කියන්නේ මේ පාස් පේපර්ස් ටික ටක් ගාලා හදන්න හොඳට. හදන්න ඕන ටික ඕනේ නෑනේ. විසර්ජනයයි ජංගම ගිණුමයි ප්‍රාග්ධන ගිණුමයි හදන්න තියෙන්නේ. හදන්න ඕනේ ටික ඕනේ නෑ. හරි. හදමු. රොෂාන් නිපුන් 3ට 2 අනුපාතයට දෙදෙනෙක්ගේ ජනවාරි 1 ශේෂ මෙහෙමයි 2025 ජනවාරි 1 නේ. ජනවාරි 1 පටන් ගන්නවලු 12:30කින් ගිණුම් වර්ෂය ඉවර වෙනවලු. සමාගම් නෙමෙයිනේ. එහෙම තිබුණා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. හදමු. හදන්න ඕනේ මොනවද? ජංගම ගිණුම, ප්‍රාග්ධන ගිණුම, ජංගම ගිණුම, ප්‍රාග්ධන ගිණුම, සහ ලාභ විසර්ජනය.
ඉක්මනට හදමු. ඉක්මනට හදමු. අපිට තියෙන ඕන දෙයක් අහන්න.
සර් කියන්න දුව. කියන්න දුව. අංශන දුව මට ඇහුන්නේ නැහැ කියපු දේ. සර් තුන්වෙනි ගැළපිල්ල මේ අර ණයක් දෙන එක කොහොමද සර් දාන්නේ? තුන්වෙනි ගැළපිල්ලේ ණයක් දෙන එක. ඔන්න හොඳ ගැළපිල්ල. අමාශ දුව තුන්වෙනි ගැළපිල්ල දැම්මද? තාම නෑ සර්. තාම නැහැ. හරි. ඔන්න තුන්වෙනි ගැළපිල්ල මම කියන්නම්. හරිද? මම දැන් මුලින් ඉඳලම කියන්නම්. එතකොට පළවෙනි තුන හරියනවා. ප්‍රශංසා නිපුණ්‍යයන්ු ලාභ 3ට 2ට අනුපාතයට බෙදා ගන්නා හවුල්කරුවන් දෙදෙනෙකු ජනවාරි 1 දිනට ශේෂ ප්‍රාග්ධන ගිණුමක් ගහලා ආරම්භක ශේෂ දැම්ම නේද? ඔව් සර්. දැම්මා. ජංගම ගිණුමේ ශේෂ දානකොට ඔන්න පොඩ්ඩක් ගාන වෙනස් වෙලා තියෙනවා. ජංගම ගිණුමේ ශේෂ දානකොට කරන්ට් account කියලා නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. නේ ජංගම ගිණුමේ ශේෂ දානකොට ඇවිල්ලා තියෙන්නේ රොෂාන්ගේ බැර නිපුන්ට දාන්න ඕන බැර පැත්තෙන් නෙමෙයි නිපුන්ට දාන්න ඕන ශේෂේ මොන පැත්තෙන්ද? හර පැත්තෙන්. කාන්තනාදුව ජංගම ගිණුමක හර ශේෂයක් එන්න පුළුවන්ද? කාන්තනාදුව ජංගම ගිණුමක හර ශේෂයක් එන්න පුළුවන්ද? නිකන් හිතන්න. පුළුවන්. පුළුවන්. ඒකේ තේරුම තමයි අමාසදුව එයා හවුල් ව්‍යාපාරයට දැම්මට වඩා කෙටි කාලීනව ලැබිය යුතු දේවල් වලට වඩා වැඩි මුදලක් හවුල් ව්‍යාපාරයෙන් අරගෙන. අමාසදුව පැහැදිලිද මම කියන දේ? මේකේ ජංගම ගිණුමේ නිපුණගේ තියෙන්නේ 15000ක මොන ශේෂයක්ද? හර ශේෂයක් කාංජනාදුව අමාසදුව. ඒකේ තේරුම තමයි මෙයාට කෙටි කාලීනව ව්‍යාපාරයෙන් ලැබිය යුතු මුදලට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් මෙයා ව්‍යාපාරයෙන් අරගෙන ගිහිල්ලා. ඒ කියන්නේ ගිය අවුරුද්දේ සමාජයට ලාභ කොටස තිබිලා තියෙන්නේ 15000යි. මෙයා 30000ක් විතර ව්‍යාපාරයෙන් අරගෙන ගිහිල්ලා. පැහැදිලි නේද? ඔන්න තියෙනවා කතාව. තාගමු අපි ප්‍රාග්ධන ගිණුමකුයි ජංගම ගිණුමකුයි මම මේ තුන්වෙනි ගැළපිල්ලට එනකන් ටික පැහැදිලි කරන්න හදන්නේ. ප්‍රාග්ධන ගිණුමකුයි ජංගම ගිණුමකුයි ලාභ විසර්ජනයකුයි අද දෙන්න නේදනේ රොෂානු නිපුණේ මට තීරු තුනක් ගහුවා තුනක් ඕන වෙන්නේ නැහනේ. රොෂාන් නිපුන් RN නේ හරි. ආරම්භක ශේෂ 800යි 600යි 600යි 1 ජනවාරි පළඳ ශේෂය 1 ශේෂය රොෂාන්ගේ බැර 50යි 1 ශේෂය නිපුන්ගේ හර 15000යි වෙන්න පුළුවන්. මොකද මේකේ තේරුම? මේකේ තේරුම තමයි කාංචනාදුව මේගොල්ලෝ ඒ කියන්නේ නිපුන් හවුල් ව්‍යාපාරයෙන් ලැබෙන්න තියෙන දේවල් වලට වඩා වැඩි ටිකක් නිපුන් ගෙදර අරගෙන ගිහිල්ලා. කාංචනාදුව පැහැදිලිද හර ශේෂයේ කතාව? ඔව් සර් පැහැදිලි. හරි. අමාශතුවේ හර ශේෂයක් ආපු විදිය පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. නියමයි. ඊගාවට 2025 දෙසැම්බර් 31 ජනවාරියක පටන් ගන්නවලු දෙසැම්බර් 31 ගිණුම් වර්ෂය ඉවර වෙනවලු. එහෙම වෙන්න පුළුවන්. හවුල් ව්‍යාපාරවල 1/1/12/31 එන්න පුළුවන්. 4/1/3/31 එන්න පුළුවන්. කොන්දේසි හා සිදු ගණදෙනුව අමතර ප්‍රාග්ධනය නිපුන් විසින් ජූලි 1 දින 200ක අමතර ප්‍රාග්ධනයක් ව්‍යාපාරයට දුන්නා. ව්‍යාපාරයට අමතර ප්‍රාග්ධනය යෙදවීම අපි ගලපන්නේ ජංගම ගිණුමෙන්ද ප්‍රාග්ධන ගිණුමෙන්ද?
කාංචනාදුව අමතර ප්‍රාග්ධන යෙදවීම ගලපන්නේ ජංගම ගිණුමෙන්ද ප්‍රාග්ධන ගිණුමෙන්ද? ප්‍රාග්ධන ගිණුමේ ප්‍රාග්ධන ගිණුමෙන් අනිවාර්යයෙන්ම ප්‍රාග්ධන ගිණුමට දාන්න ඕන මුදල් කියලා. ඔයයන් දිනෙත් දාගන්න පුළුවන් කවද්ද? 7යි 1 දිනෙත් තියෙනවානේ. මුදල් යොදවනවා කීයද යොදවන්නේ? 200ක්. කවුද යොදවන්නේ? ඔව් 200ක්. කවුද යොදවන්නේ? නිපුන්. නිපුන් අලුතෙන් 200ක් යොදවනවා. මුදල් ගිණුම හර 200යි. නිපුන්ගේ ප්‍රාග්ධන ගිණුම බැර 200යි. RN නේ. හරි. ඊගාවට ප්‍රාග්ධන පොලිය ආරම්භක සහ අමතර ප්‍රාග්ධනය මත වසරකට 10%ක පොලියක් ගණනය කළ යුතුයි. ප්‍රාග්ධන පොලිය 10%යි ගණන් කළා දාගමු ටක් ගාලා. මෙයාගේ 800 විතරයි 800ට 10ක් 80යි. මේ ජංගම ගිණුම ප්‍රාග්ධන පොලි ප්‍රශාන්ත 80යි. මෙයාට ප්‍රාග්ධන පොලිය මේ 600ට 10ක් 60යි 200ට 10ක් දෙන්න බෑ. ඒක යෙදෙව්වේ 7යි 1. එහෙනම් 7යි 1 ඉඳලා 12යි 31 වෙනකොට තියෙන්නේ මාස 6යි. එහෙනම් මේ 200ට පොලිය හැදෙන්නේ 200ට අවුරුද්දකට පොලිය 20යි. මාස 6කට කියන්නේ දෙකට බෙදෙන්න ඕන. එතකොට මාස 6කට පොලිය 10යි. මුළු පොලිය 70යි. හරිනේ? ඇයි ගානේ මොකද්ද කියන්නේ? දින ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඕවා තමයි එන පොයින්ට්. ගානේ මොකද්ද කියන්නේ? මෙන්න ගාන. ගානේ කියනවා ප්‍රාග්ධන පොලිය ආරම්භක සහ අමතර ප්‍රාග්ධනය මත වසරකට 10%ක පොලියක් ගණනය කළ යුතුය. කාලය පදනම් කරගනිමින් අවුරුද්දකට 10%යි. මෙයා දාපු 800ම අවුරුද්දෙම තියෙනවා. එහෙනම් එයාට කෙලින්ම 80යි. කතන්දරයක් නැහැ. මෙයා දාපු 600ක් අවුරුද්දම තියෙනවා. ඒකට 100ට 10ක් 60යි. මේ 200 අවුරුද්දක්ම නෙමෙයි තියෙන්නේ. මාස 6කට කලින් දැම්මේ. එහෙනම් 200ට අවුරුද්දකටම බැලුවොත් 20යි. දෙක මාස 6කට දෙකට බෙදුවා 10යි. ප්‍රාග්ධන පොලිය එයාගේ 70යි. කාංචනාදුව පැහැදිලිද? පැහැදිලි. අමාත්‍යදුව පැහැදිලිද? කොහොමද එයාගේ ප්‍රාග්ධන පොලිය හැදුවේ කියලා? ඔව් සර් පැහැදිලි. නියමයි. තුන පවුල් කාරණය. ඔන්න වැඩේ. රොෂාන් විසින් 2025 ඔක්තෝබර් 1 ගිණුම් වර්ෂය ඉවර වෙන්න මාස 3කට කලින්. ඇයි? ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් මාස 3කට කලින් ව්‍යාපාරයට ලක්ෂ 2ක ණයක් ලබා දුන් අතර ඒකට 100%ක ණය පොලියක් ගෙවිය යුතුය. මෙම පොලිය ගෙවා හෝ ගිණුම්ගත කර හෝ නැත. රොෂාන් ඔක්තෝබර් 1 ලක්ෂ 2ක ණයක් දෙනවා. රොෂාන් ඔක්තෝබර් 1 ලක්ෂ 2ක ණයක් දෙනවා. 200ක ණයක් දෙනවා. 100%යි අවුරුද්දකට පොලිය. කතාව පැහැදිලිනේ? රොෂාන් කවදද 10යි 1 ලක්ෂ 2ක 200ක ණයක් ව්‍යාපාරයට දෙනවා. 100%ක පොලියක් ඕනේ කියලා කියනවා. හොඳ කතාවක්. හොඳ ප්‍රශ්නයක් සහ දිගටම A level paper වල මේක චෙක් කරනවා ඔයාලගෙන්. හරිනේ? ඔන්න මම කියන දේ මෙතන. මේ දැන් රොෂාන් ව්‍යාපාරයට ලක්ෂ 2ක මුදලක් යොදවනවා. ඒ මුදල යොදවන්නේ අමාශදුව ප්‍රාග්ධනීය විදිහටද ණයක් විදිහටද? විදිහට. හරියටම හරි. ඒක යොදවන්නේ විදිහට. ඒක යොදවන්නේ ණයක් විදිහට. කාංචනාදුව පැහැදිලිද? රොෂාන් ලක්ෂ 2ක මුදලක් යොදවනවා. ඒ මුදල යොදවන්නේ ප්‍රාග්ධනීය විදිහටද ණයක් විදිහටද? ණයක් විදිහට. ණයක් විදිහට. එහෙනම් මේ ලක්ෂ 2ක මුදල යොදවන එක ගිණුම්ගත කරන්න පුළුවන්. මුදල් ගිණුම හර ලක්ෂ 2යි
රොෂාන්ගේ ණය ගිණුම බැර ලක්ෂ 2යි. ඇයි ඒක ප්‍රාර්ථන ගිණුමට රොෂාන්ගේ දාන්න බැරි? රොෂාන් කියන්නේ ව්‍යාපාරයට ඒක දෙන්නේ ප්‍රාර්ථනීය විදිහටද ණයක් විදිහට දෙනවා කියලාද කියන්නේ? ණයක් විදියට දෙනවා කියලා. විදිහට දෙනවා කියලා. අමාශදුව පැහැදිලිද? ඒ ලක්ෂ 2 කොහමද ගිණුම්ගත කරන්නේ අමාශදුව? මුදල් ගිණුම හර ලක්ෂ 2යි රොෂාන්ගේ ණය ගිණුම බැර ලක්ෂ 2යි. රොෂාන්ගේ ණය කියන්නේ හවුල් ව්‍යාපාරයට මොකද්ද? රොෂාන්ගේ ණය කියන එක හවුල් ව්‍යාපාරයට කාටද රොෂාන්ගේ ණය හවුල් ව්‍යාපාරයට වගකීම. වගකීම. හරියටම හරි. එහෙමයි. මේ ලක්ෂ 2කට රොෂාන් ඉල්ලනවා අවුරුද්දකට පොලිය කීයක්ද? 106ක්. හරිනේ 106යි නම් 200ට අවුරුද්දකට 12යි. හැබැයි 10යි 1 ඉඳලා 12යි 31 වෙනකන් තියෙන්නේ මාස 3යි. අවුරුද්දකට පොලිය 12යි නම් මාස 3කට පොලිය බලන්න මේක 4ෙන් බෙදුවා නම් හරි. කාර්තු 4යිනේ. 12 4ෙන් බෙදුවා මාස 3කට පොලිය 3යි. ඔන්න කතාව. රොෂාන් ණය දෙන්නේ 10යි එක ගිණුම් වර්ෂය ඉවරයි 12යි 31 ණය දීලා තියෙන්නේ මාස 3කට අවුරුද්දකට පොලිය 106යි. ඒතකොට අවුරුද්දකට පොලිය 106යි 200ට නම් 12යිනේ. අවුරුද්දකට 12යි මාස 3කට නම් පොලිය 3යි. හරිනේ? මේ පොලිය ගෙවලත් නැහැලු ගිණුම්ගත කළත් නැහැලු. මේ පොලිය සුද්ධ ඔන්න දැන් හොඳට අහගන්න. මේ පොලිය සුද්ධලාභය ලබන්න කලින් අඩු කළ යුතු වියදමක්ද සුද්ධලාභය ලැබුවට පස්සේ අඩු කළ යුතු වියදමක්ද කාංචනාදුව? සර් ප්‍රශ්නේ පොඩ්ඩක් ආයි කියනවද? ප්‍රශ්නේ කියනවා මේ පොලිය 3 ගත්ත විදිය පැහැදිලිද? ඔව් සර්. මේ පොලිය කියන දේ සුද්ධලාභය ලබන්න කලින් අඩු කළ යුතු දෙයක්ද සුද්ධලාභය ලැබුවට පස්සේ අඩු කළ යුතු දෙයක්ද? ශුද්ධලාභය ලබන්න කලින් අඩු කරන්න ඕන එක. මේ පොලිය හවුල් ව්‍යාපාරයේ වියදමක්. හේතුව මේ ලක්ෂ 2 දුන්නේ හවුල් කරුවෙකු විදිහට නෙමෙයි ණයකරුවෙකු විදිහට. හරියට නිකන් බැංකුවකින් ණයක් ගත්තා හා සමානයි. අමාශදුව පැහැදිලිද මේ කියාගෙන ආපු ටික? ගැඹුරු කාරණාවක් කියන්නේ. ඔව් සර් පැහැදිලි. අමාශදුව මෙයා ලක්ෂ 2ක් දුන්නේ හවුල් කරුවෙකු විදිහටද ණයකරුවෙකු විදිහටද? ණයකරුවෙක් විදිහට. ඒ ණයට මාස 3කට පොලිය 3යි. ඒ 3 සුද්ධලාභය ලබන්න කලින් අඩු කළ යුතු දෙයක්ද සුද්ධලාභය පස්සේ අඩු කළ යුතු දෙයක්ද? ශුද්ධලාභයට කලින් අඩු කරන්න ඕන වියදම. හරියටම හරි. මේ පොලිය හවුල් ව්‍යාපාරයේ වියදමක්. කාංචනාදුව මම ඔයාලට කිව්වා මතක තියාගන්න. මේවා කිසිම දෙයක් හවුල් ව්‍යාපාරයේ වියදමක් නෙමෙයි. හැබැයි කාංචනාදුව සුද්ධලාභය ලබන්න කලින් මොනවා හරි අඩු කරනවා නම් ඒවා හවුල් ව්‍යාපාරයේ වියදමක්. අමාත්‍යතුමෝ පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. පැහැදිලි නියමයි. මෙන්න හොඳට අහගන්න. අර රුපියල් 3ක 3000ක ණය පොලිය ගිණුම්ගත කරනවා මෙන්න මෙහෙම. ඒක ව්‍යාපාරයේ වියදමක්. ණය පොලී ගිණුම හර 3යි. මේ ණය පොලිය කාටද ගෙවන්න තියෙන්නේ? කාටද මේ ණය පොලිය ගෙවන්න තියෙන්නේ? මේ ණය පොලිය අයිතිකාරයා කවුද? රොෂාන්. රොෂාන් ණය පොලී ගිණුම හර 3යි. රොෂාන්ට ව්‍යාපාරයෙන් 3ක් අයිති. රොෂාන්ගේ ජංගම ගිණුම පැර 3යි. කියන්න ප්‍රශ්න තියෙන ඒවා. ප්‍රශ්නෙන්න ඕන ඈ.
සමහරින් තේරෙන්න බෑ නේද? රොෂාන් ව්‍යාපාරයට ලක්ෂ දෙකක් දුන්න කාංචන අදුව. ලක්ෂ දෙක දුන්නේ හවුල්කරුවෙකු විදිහට නෙමෙයි කවුරු විදිහටද? ණයකරුවෙකු විදිහට. හැබැයි එයාට වසරකට රුපියල් 3ක ණය පොලියක් හිමි. ඒ පොලිය එයා දැන් ඔය වගේ දේවල් හවුල්කාරයාට අයිති කෙටි කාලීන දේවල් ඔක්කොම දාන්නේ අපි මොන ගිණුමටද එයාගේ? ජංගම ගිණුමට. කාංචනදුව කියන ප්‍රශ්න තියෙනවා දැන්. කාංචනදුව කියන ප්‍රශ්න තියෙනවා. අමාසදුව ප්‍රශ්න තියෙනවා කියන්න. ණය පොලිය කියන්නේ දිගුකාලීන වියදමක් නෙමෙයිද? ණය කියන්නේ දීර්ඝකාලීන වගකීමක්. හැබැයි ණය පොලි මේ ණය පොලිය අමාශදුව රොෂාන් ඉක්මනටම ව්‍යාපාරයෙන් අයින් කරගන්නවද නැද්ද? අයින් කරගන්න. අයින් කරගන්නවා. එහෙනම් මේ ණය පොලියෙන් වෙන්නේ අමාශදුව කෙටි කාලීන හිමිකමේ වෙනස් වීමක්ද දීර්ඝකාලීන හිමිකමේ වෙනස් වීමක්ද? කෙටි කාලීන හිමිකමේ වෙනස්. කෙටි කාලීන මොකද අමාශදුව මෙයා මේ ණය පොලිය ගොඩාක් කාලයක් ව්‍යාපාරයේ රඳවලා තියන්නේ නෑ. මෙයාට ගන්න ඕන වෙච්ච ගමන් ඉක්මනටම මේ ණය පොලිය එයා ව්‍යාපාරයෙන් අයින් කර ගන්නවා. අමාශදුව පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. කියන්න තව ප්‍රශ්න තියෙනවා. කාංචනදුව කියන්න ප්‍රශ්න තියෙනවා. එතකොට ශුද්ධ ලාභයට වෙනසක් වෙන්නේ නැද්ද? වෙනවා. නියමයි. ওই ප්‍රශ්න තමයි එන්න ඕන. ශුද්ධ ලාභයට වෙනසක් වෙනවා. ඇයි? මෙන්න ගාන කියනවා. මෙම පොලිය තවමත් ගෙවා හෝ ගැලපීම් කර නැත. හරිනේ? මේවා තාම ගෙවලත් නැහැලු ගැලපීම් කළත් නැහැලු. ඉහත සඳහන් කිසිදු ගැලපීමක් කිරීමට පෙර ව්‍යාපාරයේ ශුද්ධ ලාභය 420යි කියනවා ළමයි. මම කිව්වා මේව කරන්නේ ශුද්ධ ලාභය ලැබුවට පස්සේ ඒවා හවුල් ව්‍යාපාරයේ වියදම් නෙමෙයි. හැබැයි ණය පොලිය කියන එක ගලපන්නේ හවුල් ව්‍යාපාරයේ ශුද්ධ ලාභය ලබන්න කලින්. ණය පොලිය අඩු කරන්න කලින් ශුද්ධ ලාභය 420යිලු. ණය පොලියත් අඩු කරාට පස්සේ එහෙනම් ශුද්ධ ලාභය 417යි. විසර්ජනය කරන්න ඕනි හරි ශුද්ධ ලාභය 420යි නෙමෙයි 417යි. කොහොමද ඒක වෙන්නේ? 420න් ණය පොලිය තුනක් අඩු වෙනවා. මෙයාලා දැනට ශුද්ධ ලාභය 420යි කියලා කියන්නේ ණය පොලි කියන වියදම අඩු කරන්නේ නැතුව ඒක අඩු කරාට පස්සේ ශුද්ධ ලාභය 417යි. කාංචනදුව පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. අමාශදුව පැහැදිලිද කතාව? ඔව් සර් පැහැදිලි. නියමයි. එහෙනම් ණය පොලිය ගිණුම්ගත කරනවා. ණය පොලි කියන වියදම වැඩිවීම ණය පොලි ගිණුම හරයි. ණය පොලිය කියන වියදම වැඩිවීම ණය පොලි ගිණුම හරයි. ඒක රොෂාන්ට අයිති දෙයක්. රොෂාන්ගේ ජංගම ගිණුම බැරයි. ගෙදර ගෙනියනකොට හර කරමු. අයිති දේවල් බැර කරමු. අයිති දේවල් බැර කරනවා. ගෙදර ගෙනියන ඒවා හර කරනවා. ණය පොලිය කියන්නේ වියදමක් ශුද්ධ ලාභය ගන්න කලින් අඩු කළ යුතු දෙයක්. ඒක අඩු කරන්නේ නැතුව ශුද්ධ ලාභය 420යි නම් ණය පොලිය අඩු කරාට පස්සේ ශුද්ධ ලාභය 417යි. ඔයාලා හොඳයි. මට තේරුම් ගන්නවා. ඔක්තෝබර් 1 ව්‍යාපාරට ලක්ෂ 2 ණයක් දුන්නා 106ක පොලියක් අපි ඒව ගැලපුවා. වැටුප් හා ගැනුම් නිපුණට මාසකට 10ක බැගින් වැටුපක් හිමි වේ. වර්ෂය තුල හවුල්කරුවන්ගේ ගැනීම් රොෂාන් 86යි නිපුණ 50යි. ගැනීම් කියන්නේ ගැනිලි. වැටුප් නිපුණට විතරක් මාසෙකට 10යි අවුරුද්දකට 120යි. හවුල් වේතන රොෂාන්ට නැහැ. නිපුණට විතරක් මාසෙකට 10යි කියන්නේ අවුරුද්දකට නිපුණට හවුල් වේතන එනවා 120ක්.
හරිනේ. හවුල් වේතන 120යි. ගැනලි මේගොල්ලෝ ව්‍යාපාරින් ගෙදර අරන් ගිහිලා තියෙනවා. එහෙනම් ගෙදර ගෙනිච්ච දේවල් හර කරන්න ඕන. රොෂාන් 80යි, නිපුන් 50යි. ඒවා හර කරන්න ඕන. රොෂාන් 80යි, නිපුන් 50යි. ඒ ගැනලි මුදල් ගිණුම බැරයි, ජංගම ගිණුම හරයි. අයිති දේවල් බැර කරනවා, ගෙදර ගෙනියන ඒවා හර කරනවා. අයිති දේවල් බැර කරනවා, ගෙදර ගෙනියන ඒවා හර කරනවා. මොනවද කියාගන්න? අයිති දේවල් බැර කරනවා, ගෙදර ගෙනියන ඒවා හර කරනවා. හරි සරලයි. ඉහිත කිසිදු ගැළපීමක් කිරීමට පෙර ඒ ටික දැම්මා. වැඩේ හරි. ඉවර කරගන්න තියෙන්නේ. ලාභ ලාභ බෙදා ගන්න අනුපාතයේ ගානේ දීලා තිබුණා. මෙයාලා ලාභ ලාභ බෙදාගන්නේ 3ට 2 අනුපාතයට. මෙයාලා ලාභ ලාභ බෙදාගන්නේ 3ට 2 අනුපාතයට. හරි. 150ක් යනවා ප්‍රාර්ථන පොලේ විදිහට, 120ක් යනවා හවුල් වේතන විදිහට, 417න් ඔක්කොම අඩු වෙනවා. 150යි 250යි කීයද ළමයි? 270ක් නේ. 150යි 250යි 270ක් අඩු වෙනවා. එතකොට 7යි 7යි 4යි 11න් එකක් ඉදිරි 2 1 3 1 4 147යි. තව ඉතුරු වෙන්නේ 147යි නේද? බලමු 7යි 270යි 370යි 370යි 420යි 417යි 7යි 4යි 11න් එකක් ඉදිරි 2 1 3 4 147යි. ලාභ කොටස් විදියට බෙදන්න ඉතුරු වෙන්නේ 147යි. ඒකත් බෙදුවට පස්සේ උත්තරේ 0යි. 147 බෙදන්න ඕන 3ට 2 අනුපාතයට. 147 බෙදන්න ඕනේ 3යි 2යි 5යි 5න් 3යි. 147 බෙදෙන්න ඕන අනිත් පැත්තට 5න් 2යි. නේ? කරන්න දෙයක් නැහැ. දශම ගානක් එන්න පුළුවන්. 147 5න් බෙදන්න ඕන. 147 ගුණ කිරීම 5න් 3. 5න් 3 කියලා කියන්නේ හතර ගමු අග්ගි. අසු 8.2යි. ලාභ කොටස් මෙයාට 88.2යි. ඊළඟට අරයට 147න් 5න් 2යි. කැල්කියුලේටර් පාවිච්චි කරන්න. 147 ගුණ කිරීම 5න් 2 කියන දශම 4යි. එයාට 58.8යි. පෙරදින වෙලා හදන්නවාව. 8 දැන් දෙකක් ඉතිරි 8 කියන මේකට 10 දෙකක් ඉතිරි 8 කියන 9යි 5යි 10යි. 58.7යි. මෙන්න තියෙනවා ලාභ කොටස්. මෙයාට 88.2යි. එහෙම වෙනවා A level exam එකේ. මෙයාට 58.8යි. ලාභ කොටස් ඉදිරියට දෙන්න ඕන. මේ තමයි රොෂාන්ගේ, මේ තමයි නිපුන්ගේ. ඇයි 3ට 2 අනුපාතය තමයි එයා ලාභ ලාභ බෙදා ගන්නෙ. නේ? ඔන්න හොඳ ගැළපෙilla. පොඩ්ඩක් අමාරු ගැළපෙillකට ආවා අපි. නේ? ඊට පස්සේ ගිණුම් ටික ශේෂ කරගන්න තමයි තියෙන්නේ. නේ? ගිණුම් ටික ශේෂ කරලා දාන්න ඒවල් පුළුවන් කරගන්න. 100යි 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 800යි ශේෂේ පාගේ 800යි 800යි ශේෂේ ඊගේ 800යි 800යි. නේ? ඒ වගේම මේ ජංගම ගිණුම ශේෂ කරලා දාන්න. නේ? වැඩි පැත්ත එකතු කරා ගත්තා. පුළුවන් නේ ශේෂ කරලා දාන්න. ඔන්න ඔය විදිහට ගාන හදලා තියෙන්න ඕන. සමාසදුව අපි හවුල් ව්‍යාපාර ගිණුම් කරන්නේ යටතේ අද ඉගෙන ගත්තා ජංගම ගිණුම, ප්‍රාර්ථන ගිණුම සහ ලාභ ලාභ විසර්ජනය. අමාසදුව අපි ජංගම ගිණුමට දාන්නේ මොනවද? හවුල් ව්‍යාපාරයේ මොන හිමිකමද? ප්‍රාර්ථන ගිණුමට දානවා හවුල් ව්‍යාපාරයේ
දිගු කාලීන හිමිකම්. කාලීන තම ලාභයේ බෙදා ගන්න ක්‍රමවේදයට කියනවා ලාභ විසර්ජනය. ලාභයේ බෙදා ගන්න විදි තුනයි. ප්‍රාග්ධන පොලේ හවුල් වේතන සහ ලාභ කොටස් විදිහට නේ. එතකොට හවුල් කරුවෝ හවුල් ව්‍යාපාරයට ණයක් දුන්නොත් ඒ ණයට ගෙවන පොලිය විසර්ජනය කරනව නෙමෙයි. ඒක හවුල් ව්‍යාපාරයේ වියදමක් විදිහට සලකනවා. අමාසුදු එක පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. පැහැදිලි. නියමයි. එතකොට අපි අද නිකන් සරල ජංගම ගිණුමක් ප්‍රාග්ධන ගිණුමක් හැදුවා. ඒ වගේම පොඩ්ඩක් ඇඩ්වාන්ස් ජංගම ගිණුමක් ප්‍රාග්ධන ගිණුමක් සහ ලාභ විසර්ජනයක් අපි හැදුවා. මේ ගිණුම් ටිකක් ශේෂ කරලා දාන්න 0.2යි පුළුවන් නේද? 8 3 11 එකක් ඉතිරි 8 1 9යි 5යි 14යි 8යි 24යි 22යි නේද? 8යි 120යි 70යි 190යි 190යි 58යි 248යි 0.8යි නේ. 8යි 3 11 1 8යි 3 11 එකක් ඉතිරි 8යි 9යි 8යි 17යි 5යි 22යි නේ. මේ පැත්තට එනවා 221යි 0.2යි 248යි 0.8යි 220කින් 80 ගියොත් 221යි 121යි 141.2යි මේකෙන් 248.8න් අඩු වෙනවා 50යි 15යි 65.8යි 248න් අඩු කරගන්න 248න් අඩු කරගන්න 65 248න් 65ක් අඩු කරොත් 183යි මේ තමයි ශේෂයේ පාගේ මේ පැත්තෙන් ශේෂයේ ඊගේ 141.2යි 248.8 කැල්කියුලේෂන් එරර්ස් කිව්වොත් ගන්න මම ඉතින් අපලා වගේ තියෙනවා. එතකොට අපි අද 221.2යි එතන 248.8යි 221.248යි එකකින් 80ක් අඩු වුණා 220කින් 80ක් අඩුනොත් එහෙම 141යි මතන් 248න් 183යි sorry 248 නෙමෙයි 183.8යි ඔයාලා ශේෂයේ පාගේ ඊගේ ගන්න නේ. ඔන්න තියෙනවා ජංගම ගිණුම ප්‍රාග්ධන ගිණුම සහ ලාභ විසර්ජනය ගිණුම් ශේෂ කිරීම කරලා දාගන්න. අමාසුදුවේ වැඩේ පැහැදිලි නේද? ඔව් සර් තේරුණා. හරි නියමයි. වැඩේ හොඳට අල්ලගත්තා. ජංගම ගිණුම හරි ප්‍රාග්ධන ගිණුම හරි ලාභ විසර්ජනය හරි මම ලබන සතිය උගන්වනවා අමාසුදුව මේකේ කීර්ති නාමයේ ගැලපීම ඊට පස්සේ පුළුවන් අපිට පාස් පේපර්ස් ගණන් ටික හදන්න. එහෙනම් කතාව ඊට පස්සේ අපිට පුළුවන් අපේ පාස් පේපර්ස් ගණන් ටික හදන්න. මේකේ කීර්ති නාමයේ ගැලපීම හොඳට තේරුම් ගන්න ඕන දෙයක්. ඒක අපි හොඳින් තේරුම් ගමු ලබන සතියේ. එහෙනම් අමාසුදුව වැඩ ටික හොඳට කරගන්න. ගෙදරදී මොනවා හරි නොතේරෙන දේවල් තිබුණොත් මගෙන් අහන්න. අමාසුදුව හරි නේද? වැඩ ටික හොඳට කරගන්න එහෙනම්. Thank you. හරිද?